බුදුරජාණන් වහන්සේගේ 84000ක ධර්මස්කන්ධය පළවන, දෙවන, තුන්වන කියන ධර්ම සංගායනාවල සංගායනා වෙලා තියෙනවා. පළවන ධර්ම සංගායනාවේ තමයි බුද්ධ වචන වෙන වෙනම කොටස් වලට සංගායනා කරලා තියෙන්නේ. ඒ අනුව සූත්‍ර පිටකයේ ධර්මස්කන්ධ 21000ක්, විනය පිටකයේ ධර්මස්කන්ධ 21000ක් සහ අභිධර්ම පිටකයේ ධර්මස්කන්ධ 42000ක් වශයෙන් තමයි 84000ක ධර්මස්කන්ධය සමන්විත වෙලා තියෙන්නේ. සූත්‍ර පිටකයේ ඒ පොත් වහන්සේලා තුල 18000කට ආසන්න සූත්‍ර දේශනා සඳහන් වෙනවා. දීර්ඝ නිකායේ තමයි දීර්ඝතම දේශනා සංගායනා වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වසර 45ක් තුල දේශනා කළ මධ්‍යම ප්‍රමාණයේ දේශනා සඳහන් වෙලා තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ. මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන සූත්‍රයක් තමයි ගටිකාර සූත්‍රය කියලා කියන්නේ. බෝසතාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරපු දවසේ ආසින් ඇවිල්ලා අටපිරිකර පූජා කරපු ගටිකාර දෙවියන් ගැන ඔබ අහලා ඇති. ඉතින් මේ ගටිකාර දෙවියන් ගැන ලස්සන කතාවක් තමයි අද මා ඔබට කියන්න සූදානම් වන්නේ. ඔන්න එක දවසක් බුදුරජාණන් වහන්සේ සංඝරත්නය පිරිවරාගෙන කොසල් රට සැරිසරද්දී එක්තරා ප්‍රදේශයකදී මදක් නැවතිලා සිනා පහල කළා. බුදුරජාණන් වහන්සේ අප වගේ හඩ නගා සිනාසෙන්නේ නැහැ. උන්වහන්සේ යන්තම් සිනාසුනා පමණයි. මේ මද සිනාව දැකපු ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, ඔබ වහන්සේ වඩින ගමන නවත්තලා පාර අයිනට වෙලා සිනා පහල කළේ ඇයිද කියලා. බුදුහාමුදුරුවෝ ආනන්ද හාමුදුරුවන්ට දුන් පිළිතුරේ සඳහන් කරුණු තමයි මේ ලස්සන කතාවෙට අන්තර්ගත වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන් සමග වැඩම කළ ස්ථානය අතීතයේ වේහලිංග කියන ගම. ඉතින් මේ වේහලිංග කියන ගමේ හිටියා වලන් හදලා ජීවත් වෙන ගටිකාර කියලා හොඳ බෞද්ධ උපාසක කෙනෙක්. මේ උපාසක කෙනා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අග්‍රදායකයා. අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ අග්‍රදායකයා වශයෙන් හිටියේ අනාථපිණ්ඩික සිටුතුමා. ඉතින් ඒ වගේ ගටිකාර කියලා කෙනා තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ අග්‍රදායකයා වෙලා හිටියේ. එහෙම නැත්නම් අග්‍ර උපස්ථායකයා වෙලා හිටියේ. මේ මහා භද්‍රකල්පයේ මුලින්ම පහළවන්නේ කකුසඳ බුදුරජාණන් වහන්සේ. ඊළඟට පහළවන්නේ කොණාගමන බුදුරජාණන් වහන්සේ. ඊළඟට පහළ වෙන්නේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ. අපි ඉන්නේ 4 වන අන්තක්කල්පය තුල. ඉතින් මේ 4 වන අන්තක්කල්පය තුල තමයි අපි ගෞතම බුදුරජාණන් වහන්සේ පහළවන්නේ. ඉතින් මේ විදියට 3 වන අන්තක්කල්පයේදී පහළ වුණු කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ තමයි මේ ගටිකාර කියලා කියන බෞද්ධ උපාසක කෙනා හිටියේ. ගටිකාර කියලා කියන්නේ අවබෝධයෙන් යුතුව තෙරුවන් සරණ ගිය කෙනෙක්. මේ ගටිකාරට යාළුවෙක් හිටියා. එයාගේ නම තමයි ජෝතිපාල. ගටිකාර දවසක් තමන්ගේ මිතුරට කතා කරනවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේව දකින්න යමු කියලා. ඒත් ඒ ජෝතිපාල කියන යාළුවා ඒකට කැමති වුණේ නැහැ. ඉතින් මේ විදියට 3 වතාවක්ම කතා කරත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දකින්න වමනාවක් මේ යාළුවට තිබුණේ නැහැ. ඔන්න ওই විදියට දවසක් දිය නෑමට ගිය වෙලාවකත් මේ ගටිකාර කියන කෙනා තමන්ගේ යාළුව වන ජෝතිපාලට කතා කළා කාශ්‍යප බුදුහාමුදුරුවන්ව දකින්න යමු කියලා. ඒත් අකමැත්තෙන් හිටපු මේ ජෝතිපාල කියන යාළුවා අන්තිමේදී කාශ්‍යප බුදුරජාණන් වහන්සේව දකින්න යන්න කැමති වුණා. කලින් වතාවලදී ගටිකාර තමන්ගේ යාළුව වන ජෝතිපාලට කාශ්‍යප බුදුරජාණන් වහන්සේව හමුවන්න යමු කියලා කියද්දී ජෝතිපාල කලේ
කාශ්‍යප බුදුරජාණන් වහන්සේට බැන වදිනු එකයි. ඒ වුණත් ගටිකාර කෝපයට පත් වුණේ නෑ. බලන්න කල්යාණ මිත්‍රයෙක් තියෙන හොඳ ගතිය. Taman හොඳ වැඩ කරන අතරම තම මිතුරත් ඒ වැඩවලට පිනට දහමට යොදා ගන්න තමයි හැම වෙලාවෙම උත්සාහ කළේ. ඒක බෞද්ධකමේ හොඳ ලක්ෂණයක්. ඉතින් ඔන්න අන්තිමේදී ජෝතිපාල කැමති වුණානේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේව හමුවන්න යමු කියලා. ඉතින් මේ දෙදෙනා කාශ්‍යප බුදුරජාණන් වහන්සේව දකින්න ගියා. ගටිකාර බුදුරජාණන් වහන්සේට තමන්ගේ යාළුවාව ස්වාමීනි මේ මගේ හොඳම යාළුවා. එයාගේ නම තමයි ජෝතිපාල. ඔහුට ධර්මය දේශනා කරන්න කියලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේට ගටිකාර ආරාධනා කළා. ඒ වෙලාවේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කළා. ඒ ධර්මයට සවන් දීලා ජෝතිපාල ගොඩක් පැහැදීමටපත් වෙලයි හිටියේ. ධර්මයට සවන් දීලා ආපහු එන ගමනේදී ජෝතිපාල ගටිකාරගෙන් අහනවා මේ විදිය ප්‍රශ්නයක්. යාළුවේ, ඔයා මෙච්චර කාලයක් බණ අහනවා. මහාන වෙන්න හිතුවේ නැද්ද? එතකොට ගටිකාර මේ විදියට උත්තර දෙනවා. මම මහාන වෙන්න හිතුවා. ඒත් ඔබ දන්නවනේ මගේ අන්ධ මව්පියන් රැකගන්නේ මමයි. ඉතින් කොහොමද මම මහාන වෙන්නේ? ගටිකාර මහාන නොවී ඉන්නේ ගටිකාරගේ අන්ධ මව්පියන්ට සලකන්න ඕන නිසා. මේ ගුණධර්මයක් බෞද්ධයෙකු ළඟ තිබිය යුතු හොඳ ලක්ෂණයක්. අන්තිමේදී ජෝතිපාල කියනවා එහෙනම් මම මහාන වෙන්නම් කියලා. ඒක අහපු ගටිකාරට හරිම සතුටුයි. ඊට පස්සේ යා ජෝතිපාලව කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මහාන කරවනු ලැබුවා. එදා ඒ විදියට මහාන වුණේ අපේ බෝසතාණන් වහන්සේ. ඔන්න දවසක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ජෝතිපාල තෙරුන් එක්ක බරණැස් නුවරට වැඩම කළා. කසී රටේ කිකී කියන රජතුමා තමන්ගේ පිරිසත් එක්ක ඇවිල්ලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා පැහැදුනා. අන්තිමේදී කාශ්‍යප බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කරනවා භික්ෂූන් වහන්සේලාත් එක්ක තමන්ගේ රජගෙදර දානයකට වඩින්න කියලා. ඒ ආරාධනාව පිළි අරගෙන කාශ්‍යප බුදුරජාණන් වහන්සේ රජගෙදර දානයට වැඩියා. දන් වළඳලා අවසන් වෙලා අන්තිමේදී කාශ්‍යප බුදුරජාණන් වහන්සේට බරණැස් නුවර වස් සමාදන් වෙන්න කියලා රජතුමා ආරාධනා කරනවා. ඒ වුණාට කාශ්‍යප බුදුහාමුදුරුවෝ මේ ආරාධනාව පිළිගත්තේ නැහැ. ඒකට හේතුව තමයි ඊට කලින් වෙනත් ආරාධනාවක් පිළි අරගෙන තිබීම. ඉතින් ඒ වෙනත් ආරාධනාවක් පිළි අරගෙන තිබුණු නිසා රජුරුවන්ගේ හිත ටිකක් කලකිරුණා. රජතුමා කාශ්‍යප බුදුහාමුදුරුවන්ගෙන් මෙහෙම අහනවා. ස්වාමීනි, මම ඔබ වහන්සේට මෙච්චර හොඳට සලකලත් හොඳට දාන දීලත් ඔබ වහන්සේට ආරාධනාවක් කරා. ඔබ වහන්සේ මගේ ආරාධනාව ප්‍රතික්ෂේප කරනවා. ඔබ වහන්සේට මට වඩා හොඳ දායක මහත්තයෙක් ඉන්නවද? එතකොට කාශ්‍යප බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, "ඔව් මහරජ, ඔබට වඩා හොඳ දායක මහත්තයෙක් මට ඉන්නවා" කියලා. ඒක අහපු රජතුමා කලබල වෙනවා. කලබල වෙලා කාශ්‍යප බුදුහාමුදුරුවන්ගෙන් අහනවා, "ඒ කවුද? කොහෙද ඉන්නේ?" කියලා. කාශ්‍යප බුදුහාමුදුරුවෝ සංසුන්ව මෙන්න මේ විදියට උත්තර දෙනවා. "මහරජතුමනි, මෙතන ඉඳලා ටික දුරක් යනකොට වේහලිංග කියලා ගමක් තියෙනවා. ඒ ගමේ ගටිකාර කියලා කෙනෙක් ඉන්නවා. මේ ගටිකාර කියලා කියන්නේ වළං හදලා ජීවත් වන දුප්පත් මිනිස්සෙක්. ඒ මිනිසයා ඔබට වැඩිය බොහොම හොඳයි. රජතුමනි, ඔබතුමාගේ ආරාධනාව පිළිගත්තේ නැහැ කියලා ඔබතුමා මාත් එක්ක අමනාප වුණා. ඒ වුණාට ගටිකාර එහෙම කෙනෙක් නෙවෙයි. තුනුරුවන් කෙරෙහි කවදාවත් කලකිරෙන කෙනෙක් නෙවෙයි. ඒ වගේම මහරජ, ගටිකාර කියලා කියන්නේ හොඳට පන්සිල් රකින්න කෙනෙක්. බෞද්ධ ජීවිතයේ
වැදගත්ම ලක්ෂණයක් තමයි සිල්වත්කම. බෞද්ධ ජීවිතය බොහොම සරල ජීවිතයක්. ඉතින් රජතුමනි ගටිකාර කියලා කියන්නෙත් තමන්ට ලැබෙන දෙයින් සෑහීමකට පත්වන කෙනෙක්. මම මගේ යන හැඟීම බැහැර කරගෙන කටයුතු කරන කෙනෙක්. මේ ගටිකාර ගැන කාශ්‍යප බුදුරජාණන් වහන්සේ තවදුරටත් මේ විදියට දේශනා කළා. මහරජතුමනි ගටිකාර කියලා කියන්නේ පුදුම කෙනෙක්. මම දවසක් ඔහු ගෙදර නැති වෙලාවක උදේවරුවේ ඔහුගේ ගෙදර පිණ්ඩපාතේ වැඩියා. ඒ වෙලාවේ ගෙදර හිටියේ ඔහුගේ අඳ දෙමාපියන් විතරයි. ඔහු කොහෙදයි කියලා ඇහුවාම ඔහු ගෙදර නැති බව තමයි සඳහන් කළේ. අන්තිමේදී දෙමාපියන් මොකද කළේ? මට ගේ ඇතුළට වඩින්න කියලා වාචන වලින් ආහාර අරගෙන දානය වළඳන්නත් කියලා ආරාධනා කළා. තවත් දවසක් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ පන්සල වැස්සට තෙමෙන්න පටන් ගත්තා. ඉතින් ඒ වෙලාවේ ගටිකාරගේ නිවස තිබුණු පිටුරු අරගෙන ඇවිල්ලා තමයි වහල සෙවිලි කළේ. මේ අවස්ථාවන් දෙකම ගටිකාර ගෙදර නැති වෙලාවක තමයි සිද්ධ වුණේ. ඉතින් ගටිකාර ගෙදර ආවට පස්සේ අන්ධ දෙමාපියන් සිදුවුණු දේවල් ගටිකාරට පැවසුවත් ගටිකාර කලකිරීමටපත් උනේ නැහැ. ඒ ගැන අහලා ගොඩක් සතුටු වුණා. ඉතින් කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මහරජතුමාට මේ ගටිකාරගේ ශ්‍රේෂ්ඨත්වය තමයි ඒ විදියට දේශනා කළේ. ගටිකාරගේ වස් ආරාධනාව පිළිගත්තු කාශ්‍යප බුදුරජාණන් වහන්සේ නැවතත් කොසල් රටට වැඩම කළා. කිකී රජුරෝ ගැල් 500ක බඩු පුරවලා ගටිකාරට යවුවත් ගටිකාරේව බාරගත්තේ නැහැ. ආපහු පිටත් කරලා යවුවා. ඉතින් මේ ගටිකාර පිළිබඳව පෙන්වා දෙමින් අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට දේශනා කරපු කතාව තමයි ඒ. මේ ගටිකාර මරණින් මතු දෙව්ලොව උපත ලැබුව බව තමයි සඳහන් වන්නේ. එදා සිද්ධාර්ථ කුමාරයා අබිනිෂ්ක්‍රමණය කරපු මොහොතේ කෙස්වැටිය කපලා අතට අරගෙන සත්‍යක්‍රියාවක් කළා. මා විමුක්තිය සොයා යන ගමනේ මට ඒකාන්තයෙන් විමුක්තිය ලැබේ නම් මේ කෙස් පොළවට නොවැටේවා. ආසේම රැඳේවා කියලා කෙස්වැටිය අහසට විසි කරා. දෙවියන් සාදුකාර දිදී ශක්‍ර දෙවියන් රන් කරඩුවක් මවාගෙන මහා බෝසතාණන් වහන්සේගේ කේශධාතුන් වහන්සේලා කරඩුවේ තබාගෙන දෙව්ලොවට රැගෙන ගොස් සිළුමිණි සෑය මවලා එහි තැන්පත් කළා. ඒ වගේම තමයි එදා ආසින් වැඩම කරලා අප මහා බෝසතාණන් වහන්සේට අටපිරිකර පූජා කළේ මේ ගටිකාර දෙවියන්. අප මහා බෝසතාණන් වහන්සේ අටපිරිකර පිළි අරගෙන තමන්ගේ ගිහි වස්ත්‍ර ගලවලා මේ සිවුරු පිරිකර ඇඳගෙන ඒ ගිහි වස්ත්‍ර අතේ තියාගෙන ආයෙත් සත්‍යක්‍රියාවක් කළා. මා විමුක්තිය සොයා යන ගමනේ මට ඒකාන්තයෙන් විමුක්තිය ලැබේ නම් මේ ගිහි වස්ත්‍ර පොළවට නොවැටේවා. අහසේම රැඳේවා කියලා ගිහි වස්ත්‍ර ටික අහසට විසි කළා. යොදුනක් අහසට ගිය ගිහි වස්ත්‍ර අහසේ රැඳුණා. ඉතින් මේ ගටිකාර බ්‍රහ්ම දෙවියන් කරඩුවක් මවාගෙන ගිහි වස්ත්‍ර කරඩුවෙන් පිළි අරගෙන බඹලොවට අරගෙන ගිහින් බ්‍රහ්ම ලෝකයේ සළුමිණි මහා සෑය හදලා ඒ තුල මේ ගිහි වස්ත්‍ර තැන්පත් කළා. ගටිකාර කතාවස්තුව තමයි අද නාලිකාව හරහා මා ඔබට පැවසුවේ. ඉතින් අපගේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර නැත්නම් සබ්ස්ක්‍රයිබ් කර තබා ගන්න කියලා මා ඔබට නැවත වරක් මතක් කරනවා. නැවතත් දවසක මේ වගේම ලස්සන වීඩියෝවකින් හමුවන බලාපොරොත්තුවෙන් අදට සමුගෙන යන්නයි සූදානම් වන්නේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි.